අද තමයි ලෝකයේ සියලුම දමිළ හින්දු භක්තික හිතවතුන්ගේ අලුත් අවුරුද්ද. පරණ අවුරුද්දේ ස්වභාව ධර්මයේ ආශිර්වාදයෙන් නෙලාගත් ඇස්වැන්න වෙනුවෙන් හිරු දෙවියන්ට සහ ස්වභාව ධර්මයට ස්තුතිවන්ත වීම තමයි මෙම උත්සවයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. හින්දු භක්තික අපේ සහෝදර සහෝදරියන් මේ උත්සවය දවස් 4ක් තිස්සේ සමරන බව ඔයගොල්ලෝ දැනගෙන හිටියද? මේ උත්සවයේ පළවෙනි දවස තමයි බොගි පොංගල්. ඒ කියන්නේ දමිළ හින්දු කැලෙන්ඩරයේ අවසාන මාසයේ අවසාන දිනය. මේ විශේෂ දිනේ එදිලා තිබුණේ ඊයේ දවසට. දමිළ හින්දු විශ්වාසයට අනුව මේ දවස කැපවෙන්නේ වැස්සට අධිපති දෙවියන් වුණ ඉන්ද්‍ර දෙවියන්ට. ඉතින් මේ දවසේදී අපේ හින්දු හිතවතුන් Tamanගේ ගෙවල් දොරවල් අස්පස් කරලා මේ තයි පොංගල් මංගල්‍යයට සැරසෙනවා. මේ උත්සවයේ දෙවන සහ ප්‍රධානතම දිනය තමයි තයි පොංගල්. ඒ කියන්නේ අද. අදින් තයි කියන මාසය ආරම්භ වෙනවා. මේ දවස හිරු දෙවියන්ගේ දවස කියලායි හඳුන්වන්නේ. අද දවස පටන් ගන්නෙම ඉරට වැඳලා. පවුලේ හැමෝම එකතු වෙලා ගෙදර එලිමහනේ තැනක ලිපක් බැඳලා කිරි උතුරවලා කිරි සහ හකුරු මිශ්‍ර හරිම රස පොංගල්බත් උයනවා. මේ කිරි ඉතිරීමෙන් සහ පොංගල්බත් පිසීමෙන් බලාපොරොත්තු වෙන්නේ සෞභාග්‍ය සහ සතුට උතුරා යාමයි. හෙට දවස හඳුන්වන්නේ මට්ටු පොංගල් කියලා. මේ දවස යොදාගෙන තියෙන්නේ අටුකොට පුරවන්න බර ඇදපු කිරෙන් තම දරුවන් පෝෂණය කරපු ගවයාට කෘතගුණ සැලකීමට. මේ දවසේදී ගවයින්ව නාවලා හරිම ලස්සනට සරසලා පැණි රස කෑම පවා දෙනවා. අන්තිම දවස 17 වෙනිදා. මේ දවස හඳුන්වන්නේ කානුම් පොංගල් කියලා. මේ දවස යොදාගෙන තියෙන්නේ අපේ හින්දු හිතවතුන් නෑගම් යාම සඳහා. තමන්ගේ නෑදෑ හිතවතුන් එක්ක ලැබපු අවුරුද්දේ සතුට බෙදාගෙන වැඩිහිටියන්ගෙන් ආශිර්වාද ලබා ගන්න තමයි මේ දවස වෙන් කරලා තියෙන්නේ. ඔන්න ඔහොම තමයි සම්පූර්ණ තයි පොංගල් උත්සවය සමරන්නේ. රටටම සෞභාග්‍ය උදා වෙන්න කියලා ඔයාලත් ඔයාලගේ හින්දු හිතවතුන්ට සුබ පතන්න අමතක කරන්න එපා. ඔයාලා හැමෝටම සුබම සුබ තයි පොංගල් මංගල්‍යයක් වේවා.